කොහොමද මේ ඇවිල්ලා අල් ගරුඩ් දුබයි අල් ගරුඩ් හොය සංඥාවේ තිබ්බේ ඉදිරියෙන් මෙට්‍රෝ මාර්ගය මෙට්‍රෝ දුම්රිය මෙට්‍රෝ ට්‍රේන් එක අපිට හම්බ වෙනවා කියලා. ඒක ඇවිල්ලා මෙට්‍රෝ රෙඩ් ලයින් එක. ඇත්තටම ඩුබයි වල මෙට්‍රෝ ලයින්ස් දැනට දෙකක් තියෙනවා මෙට්‍රෝ ට්‍රේන් ලයින්ස්. ඒකේ රෙඩ් ලයින් එක සහ ග්‍රීන් ලයින් එක කියලා. තව දෙකක් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් මට්ටමේ තියෙනවා. තාම ඒක ක්‍රියාත්මක නැහැ. බ්ලූ ලයින් එකයි මට මතක විදිහට ඔරෙන්ජ් ලයින් එකයි. එතකොට රෙඩ් ලයින් එක කියලා කියන්නේ ලෝකෙත් මම දන්න තරමින් දිගම මෙට්‍රෝ ලයින් එක. ඒක මුළු රට මැද්දෙන් ඩුබායි වල මෙහා කෙළවර ඉඳන් එහා කෙළවරටම දිවෙනවා. එතකොට මේ ඉස්සරහා තියෙන රෙඩ් ලයින් එක මේකේ විශේෂත්වය තමයි මේ අල්ගරුඩ් වලින් දුම්රිය මෙට්‍රෝ ලයින් එක යන්නේ පොළොවට උඩින්. රයිට්? බ්‍රිජ් සිස්ටම් එකට උඩින් යන්නේ. එතකොට හැමෝටම පේනවා මෙට්‍රෝ එක යන හැටත් වටපිටාව හොඳට පේනවා. හැබැයි ඔය අල්ගරුඩ් පහු කරලා ඒක එහා පැත්තේ කෙළවරට යන පැත්ත දිහාවට යද්දී කියන්නේ අපි ගත්තොත් දැන් තියෙන්නේ එක UE exchange හරි නැත්නම් තව කියනවා ලයිෆ් ෆාර්මසි. මොකද ඔක යද්දී ජබර් අලි හරියෙන් ඒක දෙකට බෙදෙනවා. දැන් ඉන්ටර්නැෂනල් පේන්ට්ස් කියලා එක නම් කරලා තියෙන ආයතනයක නමින් ජබර් අලි තමයි එතන දුම්රිය ස්ථානයේ ඔරිජිනල් නම. එතනින් දෙකට බෙදලා ලයින්ස් දෙකක් යන්න පටන් ගන්නවා. නමුත් මේ රෙඩ් ලයින් එක තමයි එක දිගටම සලකන්නේ. එතන මේ අල්ගරුඩ් වලින් මේ පැත්තට යනකොට තියෙන විශේෂත්වය තමයි දුම්රිය යටින් යන්න පටන් ගන්නවා මේ පැත්තට යනකොට. ඊට පස්සේ තියෙන ස්ටේෂන් වලදී කියන්නේ ඩේරා සිටි සෙන්ටර් අල්රිග්ගා ඊට පස්සේ යුනියන් බර්ජුමාන් ඔය ඔක්කොම ඒ හරියදී දුම්රිය සම්පූර්ණයෙන් භූගතව තමයි යන්නේ ටනල් එකක් ඔස්සේ ගිහිල්ලා නැවත බර්ජුමාන් පහු කරාට පස්සේ අල් කරාම කියන මෙට්‍රෝ ස්ටේෂන් එක එනවා. ඒක ADCB කියන නමින් නම් කරලා තියෙන මේ තියෙන ප්‍රධානම අබුඩාබි කොමර්ෂල් බැංක් එක නමින් කොමර්ෂලයිස් කරලා තියෙන ඒගොල්ලෝ ගෙවලා අරන් තියෙන නම. එතනින් තමයි නැවත උඩට එන්නේ. ඉතින් එතන ඉඳන් ආපහු උඩින් යනවා. එහෙමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය ඒකයි මේ ස්ටේෂන් එක. දැන් අපිට පෙවුනේ ඔය අල්ගරුඩ් මෙට්‍රෝ ස්ටේෂන් එක. බලන්න ඒක ගොඩක් අර මේ අනාගත ලෝකයට සරලන ආකාරයෙන් තමයි මේගොල්ලෝ හදලා තියෙන නිකන් ෆියුචරිස්ටික් ලුක් එකක් තියෙනවානේ. නිකන් මොකද්ද? එලියන් ලුක් එකක් තියෙනවානේ. ඒකේ පෙනුම ඔය විදිහට තමයි හැම මෙට්‍රෝ ස්ටේෂන් එකම මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. මම පෙන්නන්නම් කොහොමද මෙට්‍රෝ එකක් අතුරට යන්නේ කියලා. මෙට්‍රෝ එක මෙතන මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් දැන් අර ට්‍රේන් එකක් යනවා වලට පේනවා දැන්. ට්‍රේන් එකක් යනවා අර පැත්තට. අරත් යන්නේ මේ පැත්තට තමයි. දැන් පේන්නේ. විනාඩි 3න් 3ට විනාඩි උඩින් විනාඩි 5න් පාට වගේ මෙට්‍රෝ එනවා. ඒක කලබල දෙයක් නෑ. මේ අල්ගරුඩ් මෙට්‍රෝ ස්ටේෂන් එක මම පෙන්නන්නම්. කොහොමද මේක අතුරට යන්නේ කියලා මේ තියෙන එන්ට්‍රන්ස් එක. දෙපැත්තෙම එන්ට්‍රන්ස් තියෙනවා. මේ පැත්තෙන් යනකොට මේ පැත්තේ එන්ට්‍රන්ස් එක තියෙනවා. අනිත් පැත්තෙන් යනකොට අනිත් පැත්තේ එන්ට්‍රන්ස් එක තියෙනවා. ඒගොල්ලෝගේම ඉලෙවේටර් සිස්ටම් දෙකම තියෙනවා. ඉලෙවේටර් එක තියෙනවා ලිෆ්ට් එක. ඊට අමතරව රනින් ස්ටේර්කේස් එකක් තියෙනවා. ඉලෙවේටර් එක තියෙනවා. ඉතින් රනින් ස්ටේර්කේස් එක මේ තියෙන්නේ ලිෆ්ට් එක. Closing. الأبواب تغلق. Doors opening. الأبواب تفتح. Dear trains. إلى القطارات. Mana alas tres. මෙට්‍රෝ එකේ මේ වගේ shops කීපයක් තියෙනවා. අරම පිළිවෙල හරින් පිළිසිතු. ඉතින් අපි ස්ටේර්කේස් එක මම ආවේ ලිෆ්ට් එකේ. මම පෙන්නන්නම් කොහොමද මේ කාඩ් එක පන්ච් කරලා ඇතුළට යන්නේ කියලා. ලංකාවේ නම් QR සිස්ටම් එකක් නේ මෙට්‍රෝ බස් වල තියෙන්නේ. ඒක ඇත්තටම මේ නවීනයි. ඊටත් වඩා නවීනයි. විභාග වල තියෙන මේ වගේ නෝල් කාඩ් එක බස් කාඩ් එක. මේක මේ විදිහට පන්ච් කරලා ඇතුළට යන්න තියෙන්නේ. පන්ච් කරාම මේ විදිහට මේක ජස්ට් දොර ඇරෙනවා. අපි ආවට පස්සේ ඒක වැහෙනවා. ඊට පස්සේ දැන් මම යන්න ඕනේ extra 2020 පැත්තට. ඒක දෙක තෝරගන්න අර පැත්තෙන් ගිය center point මේ පැත්තෙන් ගියත් extra 2020. මම මේ වෙලාවේ පාවිච්චි කරන running staircase එක. ඉතින් උඩට ගිහිල්ලා තමයි ට්‍රේන් එක ගන්න ඕනේ.
මෙට්‍රෝ කියන්නේ මේකේ උඩින් මම කරන්න තියෙනවා. ඒකට සෙනගෙන අපේ විශේෂ නිවාඩු දවසක් ඒකට සෙනගෙන මේක මෙට්‍රෝ එකක් ගියා. මම එද්දීම මෙට්‍රෝ එකක් ගියා. අනිත් පැත්තට යන මෙට්‍රෝ එකක් එනවා. අනිත් පැත්තට යන එක. platform එක. මේක වෙන් කළා තියෙනවා women වෙනද ඔයගලට women and children cabin කියලා. ඒ කියන්නේ මුලින්ම තියෙන පෙට්ටිය ඒක women and children only. ඉතින් එහාට සාමාන්‍ය පරිදි අනිත් මොටම යන්න පුළුවන්. first class cabin තමයි first class කරලා second class ඔකනේ second class cabin වගේ තියෙන. first class ඉන්නේ මේකේ තියෙන gold card එක කියලා දෙනවා. gold card එක යන්න පුළුවන් first class එක seat එකකින් ටිකක් හොඳයි. මේකේ double ගාන double. වැඩි මේ second class කියන එකත් ඉතින් AC ඔක්කොම තියෙනවා. seat එක නරක නෑ හොඳයි. ඒක තමයි අපි යන්නේ. මේකේ දැන් ඊළඟ මෙට්‍රෝ එකේ ඉන්නේ කීයටද කියලා මෙන්න දෙකලා පෙන්නනවා. පැත්තට ට්‍රේන් දෙකක් යනවා. එක තැනකදී බෙදෙනවා. ජබරලි කියන මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් ඔක බෙදෙනවා. ඒ නිසා මම යන්න ඕනේ ඔක නෙමෙයි අතලයි. SP22 නෙමෙයි. අනිත් එක කියන්නේ ලයිෆ් ෆාමසි කියලා දැන් එක නම් කරලා ඉන්නේ. ඉස්සර US exchange කියලා නම් කරලා තිබෙන කොන මම මෙතනින් පෙන්නන්නම් ඒ කොන් දෙක බෙදෙන හැටි මෙතින්. national paints කියලා නම් කරලා තියෙන ජබරලි එක. national paints එකකින් තමයි SP22 සහ US farms කියලා ලයින් එක දෙකට බෙදෙනවා. මම යන්නේ ලයිෆ් ෆාමසි. මේ ඊළඟ මෙට්‍රෝ එක නෙමෙයි ඊළඟ මෙට්‍රෝ එක ලයිෆ් ෆාමසි එකක්. ඒයි කියලා මම හිතනවා. මේක ආරක්ෂාව උපරිමයි. දරවල් always වැහිලා තියෙන්නේ. right? මෙට්‍රෝ එක ඇවිල්ලා ගානට දරවල් සෙට් කරන ඉස්සම ඕපන් වෙයි. ආයෙ දරවල් වැහුණා තමයි කියන්නේ. එවන මෙට්‍රෝ එක ආවා. දරවල් ටික ගානට සෙට් වුණා. දරවල් ඇරුණා. මම ට්‍රේන් එක යන්නේ නැහැ. ඊට ට්‍රේන් එක යන්න පුළුවන් වෙයි. මගේ ගමනාන්තය වෙනස්. ඔය විදිහට වෙන කට්ටියට නගිනවා. Your attention, please. The train නගිනවා. ස්ටොප් කරලා කීපයක් ඇතුළත නෝබල් වෙනවා. දෙමක් කරලා. ඊට පස්සේ තම ආරක්ෂිත මෙට්‍රෝ එක ඉස්සරහට ගමන් කරනවා. දැන් පිටත්. මේකේ අරගෙන තව විනාඩියකින් මගේ මෙට්‍රෝ එක කරනවා. දැන් අරක ගියා විතරයි හොඳ. විනාඩියක් දෙකක් ඇතුළත තමයි මගේ මෙට්‍රෝ එක ලයිෆ් ෆාමසි වගේ ගමනාන්තයට යන්න ඕනේ. මේ මේක. ඉතින් දැන් ලයිෆ් ෆාමසි එක. ඔක තමයි මගේ. ඔක දැන් එනවා. ඉතින් මේක මම පෙන්නන්න මෙතන මේ මෙට්‍රෝ එකේ ඉස්සරහ බලා ගන්න පුළුවන් බෝට එකක. අර යන එකක් අනිත් පැත්ත යන එකක් දැන් මං යන මෙට්‍රෝ එක දැන් ගිහී මම ඔයාලට පෙන්නන්න. මේක ඉලෙක්ට්‍රික් මෙට්‍රෝ එකක්. අනික ඉලෙක්ට්‍රික් ඩ්‍රයිවර්ලස් ඩ්‍රයිවර් කෙනෙක් නෑ. පොලින් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ ඉඳන් සෙන්ට්‍රලයිස් මේ සෙන්ටර් එකක් තියෙන කන්ට්‍රෝල් කරන තැන ඉතින් කන්ට්‍රෝල් වෙන්නේ ඔක්කොම මෙට්‍රෝ ටික. ඩ්‍රයිවර්ලා කන්ඩක්ටර්ලා මොකුත් නෑ. සැරින් සැරේ රැන්ඩම්ලි චෙකර්ස් ලැබිලා ටිකට් චෙක් කරනවා. කාඩ් එක චෙක් කරනවා. මේ කාඩ් එක මේක මැෂින් එකට තියලා චෙක් කරනවා. අපි ටැප් කළාද කියලා. ඔන්න ලයිෆ් ෆාමසි එකට යන රෙඩ් ලයින් එකේ මෙට්‍රෝ එකේ එනවා. ඔක තමයි මාත් යන්න ඕන. ඔය තියෙන ෆේන් එක නෑ ඉස්සරහින් බලා ගන්න පුළුවන් වලට. මේක ජපාන් මෙට්‍රෝ ට්‍රේන් එක. ජපාන් ඉස්පාදී. හරි මට දැන් නගින්න ඕන. මට බෑ නගින්න බෑ. මම දැන් චිල්ඩ්‍රන් මම ඉස්සරහට ගිහලා නගින්න. ini apa itu? Kita bisa begini mana? Seat control. Seat control الأبواب المحطة الأخيرة لهذا القطار هي صيدلية لايف المحطة الأخيرة
සීට් එක The final destination of this train is සීට් තියෙන මේකේ නෑ. Lunch Park. ඒකට ඔක්කොම The සීට් next තියෙනවා. station is වැඩි ඉඩක් ගන්න පුළුවන් කොහොස් ටයිම් University. ඉතින් ෆුල් වෙලා යනවා. මම දොර වහගන්නකොට තමයි ෆුල් වෙනවා. මම ආයෙත් යන්න සේෆ්ටි නම්බර. ඉතින් මම කියන්නේ දෙවිදු මාතාව උදෙසා ආසාරිකාවේ ඉන්ටර්වියුස්. pilot seats. Kasi dapat yung kalaki ng lagay nito. Sa akin eh, hindi ko pansin. Ang siya dyan lang sa station dito. The next station is Pasok. University. Sa kadera. Venezuela in pattern Soviet. Station ito makakatarap ka na lang. Follow natin ito ngayon. Pero done na. Hindi follow natin. The metro station ngayon. Isa sa mga pinagyan. Pinagyan mo. الأبواب تغلق. Doors closing. المحطة الأخيرة بهذا القطار هي بطارية لاين. المحطة القادمة هي මෙට්‍රෝ එකම එළියට යන අවස්ථාව. කලින්දී මම ටක් කරගෙන ගියා. උඩට යද්දි දැන් මේ වගේ එළියට වද්දුත් ටැප් කරනවා. දැන් කරනවා. වා. හරි. මේ බම්බති. අර්ධශ භවිෂ්‍යකෙදී බම්බති තේල්. මේකෙනෙක්. යාගෙන අමින් තමයි මේ මේක සාමයෙන් ළඟ දුන්නා. බම්බති සාගර. මොකද එතන වගේ මාට් එකක් තියෙනවා. සූම් එක තමයි ගොඩක් තැන් වල තියෙන්නේ. ඒක තමයි ඉතින් ගන්න පුළුවන්. Kung islo may bambatu sa mall, ada bambatu sa mall, bambatu sa mall, pero parang sino dapat maganda ko na. Parte la itu, kan baca cinta, mall, ya. Antes dia kan bus station का bus stand में इलेक्ट्रिक बस है ना मेट्रो बस मया नॉन एक्सप्रेस बस है क्या नहीं अभी ना तो इन गानों ने एक्सप्रेस बस से का एक तो सुको ब्लॉक में तो बस से का एक्सप्रेस से का तो काम आ रहा है तरह कभी कभी काम कराना दे रहा किलोमीटर Sila. Pabasa ka. Bumal ka pabasa ka. Jika terlakta itu pakai doang dekda itu. Ya itu yang ngapu metro bus. Kita kami ngapu metro bus. Kita kami tidak ngapu metro bus ada. Ini doang tidak. Ini doang dekda. Oke. Nah ini sama metro bus ada itu. Ayo. සපයකත් විචය අපි නිකන් මේ එක්ස්ප්‍රස් බස් එක දුරයන එක සුපර් බෝග් එක. ඉතින් ලංකාවෙත් මේ විදිහටම මෙට්‍රෝ ලයින් 3ක් මෙට්‍රෝ ට්‍රේන් ලයින් 3ක් දැනට සාකච්ඡා කරලා ප්ලෑන් කරලා ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා මේ අලුත් ආණ්ඩුවෙන්. ඒක ලබන අවුරුද්දේ වැඩ පටන් ගන්න නියමිතයි. එතකොට 2029 වගේ වෙනකොට ලංකාවෙත් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනයට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට මෙට්‍රෝ ට්‍රේන් ලයින් 3ක් අලුත් මේ දුබයි වල වගේම
ඔයගලට දැක බලා ගන්න පුළුවන් වෙයි සහ ඔයගලට ගමන් කරන්න පුළුවන් වෙයි. ඒක හොඳ අලුත් තාක්ෂණයත් එක්ක අපිට ඉදිරියට සංවර්ධිත රටක් වෙනුවෙන් හොඳ පියවරක් වෙයි කියලා මම හිතනවා. මොකද කිසිම ට්‍රැෆික් එකකින් තොරව ගමනාන්තයට ඔෆිස් එකට ළඟා වෙන්න පුළුවන් සහ නැවත නිවස කරා එන්න පුළුවන් සැප පහසුකම් සහිතව. ඒ නිසා මේ තියෙන මෙට්‍රෝ ලයින් එක මේ අබුඩාබි බස් එක යන ගමන් ගත්ත වීඩියෝ එකක්. ඔය තියෙන මෙට්‍රෝ ලයින් එකේ ඉතිරි කොටස ඔය ලයිෆ් ෆාමසි නැත්තම් UA එක්ස්චේන්ජ් කියන පැත්තට යන මෙට්‍රෝ ලයින් එක රෙඩ් ලයින් එකේ ඉතිරි ටික ඔය පේන්නේ. බලන්න මාර්ගය ගත්තත් දැන් මේ අබුඩාබි කරා යන ෂේක් සයිඩ් රෝඩ් එක මේක තමයි මේ තියෙන ප්‍රධානම පාර. එක පැත්තකට විතරක් මන්තිරු 6ක් තියෙනවා මේ ප්‍රධාන පාරේ. මේක හයිවේ එකක්. අනිත් පැත්තේ මන්තිරු 6ක් තියෙනවා. ඔක්කොම මන්තිරු 12ක් තියෙනවා මේ සම්පූර්ණ පාර ගත්තාම. මේක තමයි ප්‍රධාන පාර. ඩුබායි වල නැත්නම් UAE වල තියෙන ෂේක් සයිඩ් රෝඩ් එක. මේකේ වේග සීමාව ගත්තොත් වේග සීමාව ඩුබායි සීමාව පහු වෙනකන් පැයට කිලෝමීටර් 120 දක්වා වේග සීමාව තියෙනවා. ඊට පස්සේ මේ හැබැයි ඩුබායි සීමාව පැනනට පස්සේ 140 දක්වා වේග සීමාව තියෙනවා. හැබැයි ඉතින් ඩුබායි සීමාවෙදිත් මෙහෙම දෙයක් තියෙනවා. ඩුබායි පොලිසිය නීතියට අනුව වැඩිපුර පැයට කිලෝමීටර් 20ක වේගයක් පවත්වා ගන්න රියදුරන්ට පුළුවන්. ඊට වැඩි වුණොත් තමයි දඩ ගෙවීමට සිද්ධ වෙන්නේ. එතකොට කොහොමද පැයට කිලෝමීටර් 140ක වේගයෙන් යෑමේ හැකියාව මේ මාර්ගයේ පවතිනවා. හැබැයි පොදු ප්‍රවාහන සේවයට ඒ කියන්නේ බස් වලට ඒ වගේම ලොරි ට්‍රක් වගේ වට උපරිම වේග සීමාව 80 පැයට කිලෝමීටර් 80. ඒ නිසා බස් සේවය යන්නේ මගින් ගිය ආරක්ෂාව වෙනුවෙනුත් විශාල බස් රථ නිසා පැයට කිලෝමීටර් 80 සීමාවෙන් තමයි බස් එක මම යන බස් එකත් මේ විද්‍යුය මෙහා කෙළවරේ තියෙන ට්‍රැක් එකක පැයට කිලෝමීටර් 80 සීමාවේ පවත්වාගෙන යමින් තමයි ගමන් කරන්නේ. අනිකුත් වාහන වලට පැයට කිලෝමීටර් 140 දක්වා යෑමේ හැකියාව තියෙනවා.